කවි රස දන්නවා. මම අද ඔබට කියන්නට සූදානම් වෙන්නේ ඔබ දන්න කවියක්, අසා ඇති කවියක්. නමුත් හරිම අපූරු කවියක්, විශේෂයෙන්ම අපේ සාහිත්‍යයේ කියන උපමා රසය සගවාගත් කැටි කොටගත් රත්තරන් මංජුසාවක් වගේ වටින කවියක් කියලා කිව්වොත් මම නිවැරදි කියලා මම හිතනවා. මේ උපමා රසය කියලා කියන්නේ හරිම අපූරු රසයක් වගේම අර්ථයක් අරගෙන එන සාහිත්‍යමය ක්‍රමවේදයක්. ලේඛනයේදී පමණක් නොව කවියේදී, ගීතයේදී, ලේඛනයේදී විතරක් නෙවෙයි ජනවහරෙදිත් උපමා භාවිතය අතීතයේ පටන්ම පැවතෙනවා. මම කල්පනා කරනවා ලෝකයේ හැම භාෂාවකම මේ උපමා කලාව අනිවාර්යයෙන්ම තියෙනවා කියලා අතීතයේ පටන්ම මේ දක්වාම තියෙනවා. උපමාවේදී කරන්නේ යම් කිසි වස්තුවකට එහෙම නැත්නම් මුල් වස්තුවට වැඩි අගයක් ලබා දෙන්නට, වැඩි අර්ථයක් ලබා දෙන්නට මේ දෙවනුව අරගෙන එන ආදේශකය උපමානය කියලා අපි ඒක හඳුන්වනවා. උපමානයක් අරගෙන එනවා මුල් වස්තුවට අගයක් ලබා දෙන. මුල් වස්තුව උපමේය හැටියට හඳුන්වනවා, වර්ණනා කළ යුතු වස්තුව. බලන්න මේ ජන කවිය. යන්තම් සිනා නුඹේ මූණේ කුමක් වැනි, රන්දම් වැලක මිනිමුතු ඇමුණුවා වැනි, අන්දම් ඊට සරි කරතොත් කුමක් වැනි, පන්දම් වැට උඩින් හඳ පෑවුවා වැනි. දැන් මේ කවිය ආදේශක දෙකක් අරගෙන එනවා මුල් වස්තුවට වැඩි අගයක් ලබා දෙන්න. ඉන්න එකක් තමයි රන්දම් වැලක මිනිමුතු ඇමුණුවා වාගේ කියන එක. දෙවන ආදේශකය තමයි පන්දම් වැට උඩින් හඳ පෑවුවා වාගේ කියන එක. මේ දෙකම අරගෙන ඉන්නේ මොකටද? මේ කෙනෙක්ගේ මූණේ ඇඳුණු මද සිනාවක්, යන්තම් සිනාවක්, ලා සිනාවක් වර්ණනා කරන්න. a little smile නේ, ලා සිනාවක් වර්ණනා කරන්න. ඉතින් අපූර්ව ධ්වනියකුත් මේ කවිය හංගලා තිනවා. ඒ තමයි ටිකක් වැඩිපුර hina වුණොත් කවියා කොහොමද ඒක වර්ණනා කරන්නේ? සමහර විට ඒක වර්ණනා කරන්න කවියාට උපමා නැති වෙන්නත් පුළුවන් කියන අර්ථයත් මේ කවිය තුලේ හංගලා තියෙනවා. උපමා රසයේදී විශේෂයෙන්ම කරන්නේ ආදේශක මුල් වස්තුවට සහ ආදේශක උපමාව අතරට වහරේ පවතින වචනයක් එකතු කරනවා. දැන් මේ කවිය ඇතුලේ නම් වැනි කියන උපමා වාචකයේ යොදා තියෙනවා. ඒ අතරට තවත් ගොඩක් තියෙනවා. වගේ කියනවා, වාගේ කියනවා, සේ කියනවා, වැනි කියනවා, වන් කියනවා, එව් කියනවා, මෙන් කියනවා, වැන්න කියනවා. තවත් ඒ වගේ තියෙනවා. මේ කවිය අපිට හමුවන්නේ වැනි කියන උපමා වාචකය. යන්තම් සිනා නුඹේ මූණේ කුමක් වැනි, රන්දම් වැලක මිනිමුතු ඇමුණුවා වැනි. නුඹ යන්තමට hina වෙනකොට ඒක මොන වගේද කියනවා නම් හරි අපූර්ව චිත්‍රයක් අරගෙන ටිකක් වටිනා චිත්‍ර රූපයක්. රත්තරන් දම් වැලක මිනිමුතු ඇමුණුවා වාගේ කියනවා. මේ ත්‍රිත්වයම ඉතාමත් මිලාදිකයි. රත්තරන්, මිනි සහ මුතු. නමුත් ඒක ප්‍රමාණවත් නෑ මේ කවියට. තව විදිහකට කිව්වොත් හොඳයි කියලා හිතලා කවිය තුලම දෙවන උපමාවත් අරන් එනවා. අන්දම් ඊට සරි කරතොත් කුමක් වැනි, පන්දම් වැට උඩින් හඳ පෑවුවා වැනි. මිල කරන්න බැරි පාරිසරික චිත්‍රයක් අරගෙන එනවා මේ මද සිනහව, යන්තම් සිනහව වර්ණනා කරන්න. අන්න නිසා මං කිව්වේ මේක හරිම සුන්දර රත්තරන් මංජුසාවක් වගේ කවියක් කියලා.